Hi guys, welcome back to our YouTube channel. අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ අපි ආච්චිලා ගෙදර මොනවද කරේ කියලා. ඉතින් ඊට ඉස්සෙල්ලා වීඩියෝ එකේ කිව්වා වගේ අක්කි හරිම ආසාවෙන් හිටියානේ මේ බර්ඩ් නෙස්ට් එක පේන්ට් කරන්න. ඉතින් ඊළඟ දවසේ උදේම පුංචි යාට ලස්සනට arrange කරලා දීලා තිබ්බා. යා කැමති විදිහට ඒක පේන්ට් කරලා ඩෙකොරේට් කරන්න. ඉතින් මේ පේන්ට් කරලා ඉවර වෙලා අක්කි නංගි මිල්ක් බ්‍රේක් එකක් අරගෙන මේ කළු දොඩොල් එක ගැන කිව්වොත් ඒක මාරම රසයි. මම ගිය වෙලේ ඉඳන් ඒක කන ඉවරයක් නෑ. එච්චරට ඒක රසයි. මම බස් එකෙන් ගිය කිලෝ ටිකක් ආපහු නංගගෙනම තමයි ගෙදර ආවේ. දවස් 4ක් මේ කළු දොඩොල් කාලා. අපේ අක්කිගර් ඉස්කෝලේ මගේ සුදු බෝනික සින්දුවක් ඉගෙනගෙන ඇවිල්ලා එයාගේ වැඩේ නංගිට ඒක කියනවා. ඉතින් හරිම ආසයි එයා ඒක කියද්දී මම නංගි වික්මටම නිදි කරවලා ආච්චිටයි පුංචිටයි බාර දීලා ආවා. අපි තුන් දෙනාත් එක්ක වොක් එකක් යන්න. පුංචි ඔන්න මතක් කරලාම කුඩු තුනකුත් දුන්න තෙමෙන්න එපා කියලා. රෙවායත් එක්ක මෙහෙම යද්දී මේ ස්ට්‍රෝල් එකත් එක්ක අපි ගාව ගොඩාක් මෙමරිස් තියෙනවා. මොකද රෙවාය මම හිතන්නේ මාස 4ක් නැත්නම් 5 ඉඳන් තමයි මේ ස්ට්‍රෝල් එකේ යන්න ස්ටාර්ට් කරේ. ඉස්සර මම වැඩට යන්න ඉස්සෙල්ලා අපි දෙන්න ඉක්මනට ආව ස්ට්‍රෝල් එකේ ගෙනියනවා. ආච්චිලා ගෙදර බස් වල තමයි යන්නේ. අපි ඉතින් ටවුන් එක පැත්තට ඇවිදන් යනවා කියලා හිතලා ඒ පාර පැත්තට ආවම අපිට හම්බුණා මේ බයිට් කඩයක්. ඉතින් මම ආස ස්නැක්ස් ටිකකුත් මාලක අපිට අරන් දුන්නා. ඊට පස්සේ ඒගොල්ලන්ට මතකද අපි පොඩි කාලේ කාපු මේ හූන් බෙටි කියලා ඒ ස්වීට් එක. ඒක එතන තිබිලා මම රෙවායට අරන් දුන්නා. එයාටත් ඒක ටේස්ට් කරලා ඒක එයාගේ චයිල්ඩ්හුඩ් මෙමරි එකක් කරගන්න. ඊට පස්සේ අපි ආපහු ඉක්මනට ගෙදර ආවා. අපි ගෙදර ආවම පුංචි අපිට
රසම රස කොත්තු එකක් හදලා තිබ්බ කන්න. ඒක නම් මං ඊළඟ දවසේ උදේත් කෑවා. එච්චරට ඒක රසයි. ඊට පස්සේ දවසේ උදේත් ආපහු අපි 4 දෙනාම ඇවිදින්න ගියා උදේම. මම මේ සරින් සැරේට ගිහිල්ලා බලන්නේ කුඹුරේ අපේ වසුපැටියා ඉන්නවද කියලා. ඒත් දවස් 2ක් ගියා. එයා හිටියේ ගොඩාක් ඈත. ඉතින් බබාලවත් තරම් එච්චර දුර ඈතට යන්න බෑ නිසා මට ඉතින් එයාව ආපහු හම්බුන්නේ නැහැ. ඒත් මට හරිම හැපි මං එයාව ළඟට ගිහිල්ලා අල්ලපු එක ෆස්ට් ඩේම. Loku wakkala podi langil anna pansadamana loku wakkala podi langil anna pansadamana chakkududu ayyalagu podi lang udiludi walapetappu bibin walapetappu udiludi wala bibin wala awulu kandara petappu. අපේ අකි ගර්ල් ස්කූල් එකෙන් රබම් පද ගොඩාක් ඉගෙනගෙන ආවා. ඉතින් එයා ඒක තමයි ඒ සිං කරේ ඔයගලන්ට. ඉතින් අපි යාට ලස්සන්ට එයා ස්කූල් එකට ඇඳලා හැට්ටේ අඳලා අවුරුදු දවසේ ආගේ ලස්සන ෆොටෝස් ටිකකුත් අරගෙන video clips ටිකකුත් ගත්තා. ඉතින් thank you so much everyone for watching this video. අපේ channel එකට ගොඩාක් අලුතෙන් අය join වෙලා තියෙනවා. අපිට 100 වෙන්න තව චුට්ටයි තියෙන්නේ. ඉතින් thank you again. ඔයගොල්ලන් අපේ videos බලනවා නම් subscribe කරන්න නැතුව අනිවාර්යෙන් subscribe කරලා අපේ family එකට join වෙන්න. So thank you so much again. We'll come back with another beautiful video soon. Bye.